කොච්චර කැපවීම් කරාද කියලා, එයා මං වෙනුවෙන් කොච්චර මහන්සි වුණාද කියලා, මාව මේ තැනට ගේන්න එයා කොච්චර වේදනාවන් හරහා ගියාද කියලා මට දැනුනේ මමත් අම්ම කෙනෙක් වුණාට පස්සේ. ඉතින් අම්මේ කියන්න ඕන ඔයාට මං ගොඩක් ආදරේ. කොච්චර වැරදි වුණත් ඒ කියන්නේ මං කොච්චර ගැව්වත් ඒ තියෙන ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. අම්මට තියෙන ආදරේ එදත් දෙන්නමයි අදත් ඒ වගේම ඒ ආදරේ එහෙම තියෙනවා. අම්මගේ ජීවිතය තුළ මම්මගේ ජීවිතයට ගත්තේ අම්මා ගොඩක් කැපකිරීම් කරා, ගොඩක් දේවල් දරා ගත්තා. ඉතින් අම්මට පුරුදු කරා කොහොමද මගේ ජීවිතේ මම යනකොට කොහොමද දේවල් දරාගන්නේ සහ ප්‍රශ්න තුල යනකොට ශක්තිමත් වෙන්නේ කොහොමද කියලා. මගේ අම්මා යාඥාවි වීරවරියා. ඉතින් මමත් මගේ අක්කලා තුන්දෙනා ඉතින් අද දවසේ අපි යම් ස්ථානවල ඉන්නවදී මගේ අම්මගේ යාඥාව නිසා දෙවියන් වහන්සේ තුළ ඇය ලොකු යාඥාවක් අපි වෙනුවෙන් කරා. ඉතින් අද දවසේ අපි ඉන්නවනම් ඒ ඇයගේ යාඥාව නිසා. මට මතකයි මම පොඩි කාලේ ගොඩක් වෙලාවට අම්මා එපා කියපු දේ කරා. හැබැයි අද මම හැරිලා බැලුවොත් මගේ ජීවිතේ පිටිපස්සට මට හිතෙනවා අම්මා කියපු දේවල් හරි. හැබැයි කිසිම වෙලාවක අපි කොච්චර වැරදි කරත් අම්මා අපිව දාලා කියන්නේ අම්මගේ ආදරේ අපේ ජීවිතේ අඩු වුණේ නෑ කිසිම දවසක. ඇත්තටම අම්මගේ ආදරේ අම්මගේ හදවත ඇතුලේ තියුණාට අම්මා කවදාවත් ඒක එළියට පෙන්වුවේ නෑ. අද මම මගේ ජීවිතේ යම් තැනක ඉන්නවනම් ඒ අම්මගේ ආදරයයි අම්මගේ ආඥාවයි නිසා. අපේ පවුල බොහොම අමාරු තත්ත්වයක හිටියා. ඉතින් අපේ අම්මා තමයි අපේ පවුල ගොඩ ගන්න ගොඩක් මහන්සි වුණේ. ඇගේ ඒ තිබුණු වෙහෙස මහන්සිය මම දැක්කා අපේ පවුල ගොඩ ගන්න. ඉතින් අද ඒ අමාරු තත්ත්වයෙන් අද අපි ඇවිල්ලා තියෙනවා බොහොම උසස් තැන් වලට ඒ අම්මගේ වෙහෙස මහන්සිය නිසා තමයි. මගේ අම්මා මංගුණෙන් ගොඩක් කැපකිරීම කරලා තියෙනවා. හැම වෙලේම මේ කැපකිරීම අපිට පේරුණ නැති වුණත් එයා මං වෙනුවෙන් එයාගේ සතුට කැප කරලා මංගුණෙන් ගොඩක් කැපකිරීම කරලා තියෙනවා. මගේ අම්මා මට අම්මත් වුණා තාත්තත් වුණා. තාත්තගෙන් ලැබෙන්න ඕන රැකවරණය මට අම්මගේ තමයි ලැබුණේ. අම්මගේ දවස කොච්චර මහන්සි වුණත් එයා කවදාවත් මගේ දේවල් කරන්න බෑ කියලා. කිසිම අඩුපාඩුවක් මට දැනෙන්න දීලා නැහැ. එයා හැම දෙයක්ම මගේ හොයලා බැලුවා. ඉතින් මගේ ජීවිතේ මම දැකපු ශක්තිමත්ම ගැහණිය මගේ අම්මා. ඔබ අප වෙනුවෙන් කරන සෑම කැපකිරීමක්ම යගේ කරනවා. ඒ වගේම අප වෙනුවෙන් කරන යාඥාව ඉතා බලවන්තයි. ඔබ අපේ ජීවිත වෙනුවෙන් කරන සෑම දෙයකටම අප ණයගැතියි. සුබම වරුන්ගේ දිනයක් වේවා.